අපි හැමෝම කළමනාකරණය ගැන කතා කරනවා. මැනේජ්මන්ට් අද අපි හිතලා බලමු මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. ඊට ඉස්සෙල්ලා මම මෙහෙම අහන්නම්. ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ මොකක්ද? ඔව් ප්‍රශ්නයක් තමයි. ඒක ලංකාවේ දිගම එක වෙන්න පුළුවන්. පොල්පොලෙන් උතුරට හරවලා තියෙන වෙන්න පුළුවන්. චකුරාමනේ මුහුදට වැටෙන වෙන්න පුළුවන්. සමනල කන්දේ පටන් ගන්න වෙන්න පුළුවන්. හැබැයි ඒක ගඟක්. අන්න ඒ වගේ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් එම අපිට දෙන්න පුළුවන් බොහොම සාධාරණ උත්තරේ තමයි ඒක ක්‍රියාවලිය. a process. management is a process. හරි. මේ මොන process එකක්ද? ඒක ඒ ක්‍රියාවලියට අන්තර්ගත වෙන්නේ සැලසුම් කරන සංවිධානය කරන මෙහෙයුම් සහ පාලනය. planning, organizing, leading සහ control. මොනවද? යම් සංවිධානයක සීමිත සම්පත්. ඒක සම්පත් අසීමිතව නැහැ. සම්පත් සීමිතයි. ඒ සම්පත් සීමිත භාවය තුල සීමිත සම්පත් වලින් අසීමිත ප්‍රයෝජන ගන්න තියෙනවා. අපි ආර්ථික විද්‍යාව තුළ ඉගෙන ගන්න එක තමයි. ඒතර මේ පොදු අරමුණු ව්‍යාපාරයේ සංවිධානයක තියෙන පොදු අරමුණු සීමිත සම්පත් එක්ක ඉස්ස කරගන්න ගියහම පස්සේ කාර්යක්ෂමව හා සඵල ලෙස ඒ සම්පත් සැලසුම් කරන්න සංවිධානය කරන්න මෙහෙවන්න සහ පාලනය කරන්න අවශ්‍යයි. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මැනේජ්මන්ට් කියලා කියන්නේ. කළමනාකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ management is a process of planning, organizing, leading and controlling of limited resources of an organization in order to achieve its common goals. ඔච්චර තමයි කළමනාකරණය කියලා කියන්නේ. යම් සංවිධානයක අරමුණු පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා එහි සීමිත සම්පත් කාර්යක්ෂමව සඵල ලෙස සංවිධානයේ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයුම සහ පාලනය